මේ කොටසේ තමයි මේ ඔය ආලෝකය තියෙන්නේ. මේකෙන් තමයි මේ සතුන් දඩයන් කරගන්නේ. මේ පිටිපස්සේ තියෙන එළියේ. වීඩියෝ රාත්‍රී කාලේ තමයි නිසාචාරයේ සිටින සතෙක් තමයි කීට ආදී මේ රාබදුල්ලා. ඒක හරියද? මේ විසදල මේක විසදල නෙවෙයි. ගොඩක් කට්ටිය කියනවා මේක විසදල කියලා. මේක නෙවෙයි විසදල මේ චූට් මෙතන තමයි තියෙන්නේ. මේක හැඹිලියක වගේ කොටසින් තමයි මේකට විස එන්නේ. මේ පොඩි කොටසේ මේ චූටේට පේන හරි විසයි මේ දල දෙක. මේ සතාගෙන් ඇති වෙන රෝග ලස්සන අපෙන් ගොඩක් කට්ටිය අහලා තිනවා. මේ කියන්නේ දෂ්ට කරපුවා විස මේ කර විට මේ රෝගියාට දකින්න දේ සතාගේ අර පිටිපස්සේ තියෙන ආලෝකයේ වාගේ පේනවා නිල වර්ණ. ඒ කියන්නේ නිතරම පේන දිස්නේද නිල වර්ණේ. ඊගාවට ඒ නිල වර්ණ ආලෝකයේ පේනවා ඇස් දෙක නිලංකාර වෙනවා. මේ සතා කුඩාවන්ට ඒ විස රෝගී ලක්ෂණ තමයි මේක දෙන්නේ. මේ සතාගේ. ඔය මේ කියන්නේ ගැටිති මතු වෙනවා. ඇඟේ. ගාවට ගෙඩි වගේ ඒවා මතුවෙලා සතු පාට බිබිලි මතුවෙනවා. මේ සිහි මුර්ජාව ඇති වෙනවා. විස මුර්ජා වෙලා පහු වෙනකොට විස මුර්ජාව ඇති වගේ වෙනවා. ඊට මේක කියන්නේ මේ සෙම තමයි කුපිත වෙන්නේ. සෙම කුපිත වුණාම සෙමෙන් හට ගන්න රෝග ලක්ෂණ ගොඩක් හට ගන්නවා. ඉක්මනට විස අයින් කරන්න. විස අයින් කිරීම විස මර්ධනය වෙනවට මේක කියලා තියෙනවා අපි මේ ආයුර්වේද මේ අගද තන්ත්‍රයේ මේ රාබදුළු විසට කිතුළු ගසක ගොබගෙන සිහින් වෙන කපා කොටා එම විස හීන හාල් වලට දමලිවිලා ලුණු නොදා කැඳ දෙන්න. ඒ කියන්නේ ඊටාම හොඳයිලු. මේක දෙන එක. නැත්තම් විස ඇඟේ පැටලී යන එක තමයි තියෙන්නේ. මේ අහසේ තරුයි මුහුදේ මඩයි අරගෙන බෙහෙත් හදනයි කියලා ජනවාද තියෙනවා පැරණි ගමුන්ගේ එහෙම හොයාගන්න නැහැ. ඒ මිනිස්සු මේ අපෙන් අහනවා මෙහෙම කොහොමද මේ සතාට වේදන් කරන්නේ මේ වගේ ආහසේ තරු මුහුදේ මඩ දෙක ඕනේ කියලා. එහෙම එකක් සඳහන් වෙලා නැහැ. ඒ කියන්නේ මිනිස්සුන්ගේ කියන්නේ ගම්බද කතා වලට එහෙම වෙලා තියෙනවා. එකතු වෙලා කතා කරගත්ත ඒවා තමයි මිනිස්සු. එහෙම ප්‍රතිකාරයක් නැහැ. ආහසේ තරු ගේන්නත් බෑ මුහුදේ මඩ ගන්නත්. නමුත් මේක තමයි විශේෂයෙන්ම කර යුතු දේ. ඔය පිටුළු ගහේ ගොබ අරගෙන කොටලා හීන තියාල් දාලා ලුණු නැතුව කැඳ